අද ගෙනාවාටත් වෝ එකක් අද නම් ගෙනාවේ අපේ කෑන් එකට ටැක් කරන වෝ එකක් පළවෙනිටම තියෙන අපේ ලීඩගේ S එක 17 බේසයක් අපි බලමු මේ ක්‍රීඩකයා කොහොම ක්‍රීඩා කරයිද කියලා පළවෙනි ප්ලේන් ෆිගර් එකක් දානවා පැත්තකින් කුයින් චාර්ජයක් වගේ වේ නෝ කුයින් චාර්ජයක් තමා බැලුම් නැත්තානවා යාම ඉන්ඩල්ල ගන්න බලමු කුයින් චාර්ජක ඉදිරියට වෙනවා බලමු කුයින්ගේ හෙල්ත අඩු වෙනවා කුයින් විනාස වෙයිද බලමු ශනික ක්‍රියාමාර්ග රේජ්‍යත්තාල කොයින්න බලමු කොයින් නැවතත් හිල්ලෙනවා කොයින්න බිලිටිය යස් කරන්න වේද මේ ක්‍රීඩකයට ටවන්නෝල්ලකින් පහර දෙනවා ඒත් සමග මිලිට්‍රෝ ටැගල්ලා සමග බැලුම් ඉදිරියට පැමිණෙන ටවුන් නෝල්ලක විනාස කරන්න අයවලම විනාස කරගන්න පුළුවන් ඒද කියලා ටවුන් නෝල්ල එක ග්‍රෑන්් ෝඩත් තින්න ඒත් සමඟ මිලිට්‍රෝ ටැගල්ලා ඉදිරියටම පැමිණෙනවා ටැගල්ල පිස්සුනාකාරයක් තම දකින්න ලැබුණේ මොනෝලිප් එක ප්‍රීස් කරගන්න ඒත් සමගම කොයි නිදිරියටම පැමිණෙනවා තා ප්‍රීසිස් පෙල්ල එකයි ඉන්නිසි පෙල්ලිස් පෙල්ල එකයි ඉතුරිය තියෙනවා තා ප්‍රීසයක් යස් කරනවා මොකටද යස් කරව්වේ පි බලමු සිංගල් ටාකට ටිම්ෆෝනෝ එකට වගේ තමා යස් කරව්වේ අපේ රෝයල් චැම්පියන් ගන්න අපපු හොක්රයිඩ පපටස් ලත් ඉන්න ඇත් සමඟ ත්‍රීස්ටයික් කර යන්න පුළුවන්ගේ තව තප්පරක තුන්නක පාන දෙකයි ත්‍රීස්ටයි එකක් කරගන්න පුළුවන් ත්‍රීස්ටයක් කර ගත් අය ක්‍රීඩකයාවි බලමු ඉන්න ඊළඟ ක්‍රීඩකය කොහොම ක්‍රීඩා කරයිද කියලා අපේ දෙවන ක්‍රීඩකයා ඔවුත් ගෙනල්ල තියන්නේ කුයින්චාර්ජය බලු සුපමයින් ලාව ඩොනේට්ටාවි සුපමයිනල අපි බලමු සුපමයිනලාවල් ගානට හැඩල් කරගන්න පුළුවන්ගෙනවා කුයින්න කුයින් ගෙනල තියෙන්නේ ප්‍රෝසන් ඇරෝ එක වෙන්න ඕනි බලමු අර ඉතින් අපේ දෙවැනි ක්‍රීඩකයා ඔහුගේ ක්‍රීඩා කවුසල්ලි දැන් ඒදිකාවේ විදාවානවා අපි බලමු කුයින් චාර්්‍යක මෙතරම් වෙලාවක් ගන්න එක නම් ඉච්චට අනුමත කරන්න බෑ මොකද නවනොල් 15 බේසයක් ටයිමින් මදි වෙන්න පුළුවන් කොයිට කඩත් තියෙන ටයිමින් මදි වෙන්න තාම ඔහුගේ මේන් නාමීක දියත් කරේ නෑ හවු කුයින් චාර්ජක ඉදිරියටම පැමිණෙනවා ඔහු මේ නාමීක දියත් කරන ඉලෙක්ට්‍රෝ ටැගල්ලා සමඟ ග්‍රෑන්් වෝඩන් එක් පසකින් සිච් බැරැක් එක්කින් පෙක්කාලා දෙන්නෙක් සහ විසත්ල පැමිණෙනවා ඒත් සමගම රොයල් චැම්පියන් යොදනවා බලමු තව රේජිස්පෙල් දෙයක් තියෙනවා රේජිස්පෙල් දෙකම යස් කරගන්නා මේ අවස්ථාවේදී ප්‍රේසිස්පෙල් තුන් හතරත්තිය සමඟ ඉනිසි බෙලිස් පෙල්ල ඇත්තියන ටවුන් හොල්ලක විනාසයි 163 ස්කෝය කල්ල බාගෙන තියෙන දැනට බලමිදියට මොනව කරයිද කියලා හු ක්‍රීඩකයා මල්ටිරාකටිම් ෆෝන එක ඉලෙක්ට්‍රෝ ටැකල්ලට වදයක්වමින් පවතිනවා එක ප්‍රීස් කර ගයිද බලමු බැලුන් මල්ටිරාකටිම් ෆෝන එක විනාසෙනවා මේ ඉතාම පහසු ත්‍රීස්ටයික් රැගෙන යන්න පුළුවන් වෙනවා ඒත් සමගම ඉලෙක්ට්‍රෝ රැගල්ලා දෙන්නෙක් තිරිවෙන්නවා දැවත තවත් ක්‍රීඩා පිටිය ත්‍රීස්ටා එකක් වනර්ග ත්‍රීස්ටා එකක් ලෙස චාඳුරන්නන්න පුළුවන් ඒවගේ මෙයාලුවනි මගේ චැනල් එක සබස්ක්‍රයිබ් කරල නැත්තන් සබස්ක්‍රයිබ් කරගෙන යන්න තමුද කරන්න එපා ඒ තුන්වන ක්‍රීඩකයා ඇමිනි තිබෙනවා වේදිකාවට බලමු ඔහු මනව ආකාරයේ ඇටැක් කරයිදි කියලා පළමු බැලුම් 3ක් යොදනවා ඒත් සමගම කුයින් යොදනාකාරය පේනවා ටවුන් හෝල් එක
පැත්තෙන් කොයින් ලෝ හෙල්ත එක තමා ඉන්න කොයින් විනාස වෙයිද විනාසෙන්න්න දෙන්න රේජිස් පෙල්ල යෝදල දෙන්නේ එනමිකුයිනුත්තේ ඉස්සරහම ඉන්න එනමික කොයින් එනමිකින් දෙන්නම ඉන්න බලමු කොහොම අපේකින් හැඩල් කරගයිද කියලා එත් සමගම එනමිකින් මේ දැන් එනවා කොයින් ළඟට බලමු කොයින් කොහොම හැඩල් කරගයිද කියලා එනමිකින්න මා සිතන ආකාරයට මොහුගේ ප්ලෑන් එක වෙලා තියන්නේ එනි කුයින්ව ටවන්නෝල්ල කුයින් ලව ටවන්නෝල විනාස කරගන්න එක තම ඔය සමගම ඉලෙක්ට්‍රෝ ඩැගල්ලා යොදනවා මේ දැන් බලමු ඉලෙක්ට්‍රෝ ඩැගල්ලා ඊප දෙනෙක් යොදනවා ස්පෙල් දෙයක් තියෙන රේඩිස්පෙල් දෙයක් තියෙනවා ඔව මේ දැන් ප්‍රීසිස් පෙල්ලයක් යොදා ගන්නවා එත් සමගම බලමු ග්‍රෑන්ඩ් ඇබිලිටි යස් කරනවා කුයින්ගේ හීලස්ලා දැටි ලෙස ටවන්නෝල් කුයින්ට දැඩි ලෙස ඩැමෙච්චිය තියකාරත් තම අපිට පේන්න කුයින් සව සූලු මොහොතකින් විනාසවේ යෝ හිතන්නේ නෑ කුයින් නිනාසේ නෑ කුයින් ඇබිලිටේ තිබිලා තියෙන අපි දැක්ක නැතිවුණට අපි බලමු එලෙක්ට්‍රෝ ඩැගල්ලා ඉන්න මේක ට්‍රීස්ටයික් කරා යන්න පුළුවන් කොහොමත් තව තියන්නේ 7% වගේ පොඩි ප්‍රමාණයක් ඔව් 100% ලබාගන්නා ත්‍රීස්ටා එකක් බලමු අපේ 4 වන ක්‍රීඩකයා ඔවුත් බැලුම් 3ක් යොදාගන්නවා පළමුව ප්ලේන් ෆිග එකක් ගෙනල්ලා තියනවා මවුන් සියලුම දෙනා යොදා ගන්න එකම වාර්කයේ ආමි වගේ තම පේන්නේ ආමි වගේ නේ ආමි තමා යොදාගන්නේ අපි බලමු කොයින් ඉන්න කොයින් සමග හිලස්ලා ඉන්න ප්ලේම් ෆිගයකින් එක් පසක් පිටිසිදු කර දෙනවා කිව්වත් අපි නිවැරදි කොයින් කුමන දිසාවට හැරෙයිද කියලා නම් කියන්න බෑ මේ තියෙන තත්ත්ෙත් එක්ක කැනෝන් එක දිසාවට හැනීමට ඕව කැනෝන් එක දිසාවට තමයි හැරුණි කොයින් සමහරවිට ඔහුගේ ප්ලෑන් එකේ කොටසක් කිය හැකි අපි බලමු සිංගල් ටාගට් ටිම්ෆෝන එකක් කොයින්ට ඕව ඒත් සමග ප්‍රීස් කරගන්නවා බලන්නේ ක්‍රීඩකයන්ගේ තියෙන මල්ටි ටාගට් හැකියාව සිංගල් ටාගට් ටිම්ෆෝන එක විනාශ කරනවා කොයින් ඔයත් සමගම එක් පසකින් යොදනවා ඉලෙක්ට්‍රෝ ඩැගල්ලා ඔගේ මේ නාමික ග්‍රෑන්ඩ් නෝඩන් සමග බලමු ටවුන් හෝල් එක ප්‍රීස් කරගන්නවා රොයල් චැම්පියන් ටවුන් හෝල් එකත් එක්ක එන්ගේජ්ලා ඉන්නවා බලමු රොයල් චැම්පියන් ටවුන් හෝල් එක විනාශ කරගන්න පුළුවන් වේවිද කියලා ටවුන් හෝල් එකෙන් ටවුන් හෝල් එක විනාශයි ඊගල් ආට්ලරි එක තියෙනවා තව රොයල් චැම්පියන්ට ගොඩක් ඩැමේජ් තව තප්පර 50ක පමණ කාලයක් ඉතිරිය තියෙනවා රොයල් චැම්පියන් විනාසයි මා හිතන පරිදි බලමු ඉලෙක්ට්‍රෝ ඩැගල්ලා ඉන්න තාමත් විශාල ප්‍රමාණයක් ඉතිරිව කොයින් ඉන්නවා ඒත් සමගම විසට්ටවරයක් විතරයි විසට්ටවරය ආචටවරය විතරයි ඉන්න ඉලෙක්ට්‍රෝ ඩැගල්ලාට පහර දෙන්න පුළුවන් එයත් විනාසයි මේක ට්‍රීස්ටා එක නිසැකවම ට්‍රීස්ටා එකක් බලමු තව තප්පර 11ක් තියෙනවා එක්ස්පෝ එකක් තිබිලා තියෙනවා අපි කවුරුත් දැක්කේ නැති වුණාට එක්ස්පෝ එකක් තිබිලා තියෙන එක්ස්පෝ එකට ත්‍රීස්ටා එකක් අපේ පස්වන ක්‍රීඩකයා
හය වන්න ක්‍රීඩකයා පළමුුව රගන්න ලයිටන් ස්පෙල් කීපයක් බේසික දෙපැත්තෙන් ඒත් සමගම කින්දාන කින් සමග රෝයල් චැම්පියන් රෝයල් චැම්පියන් දාලා තියෙනවා ඒත් සමගම එක් පසකින් ඩ්‍රැගන්ලා සහ ටවුන්නෝල්ල විනාස කරගන්න පුළුවන් මේ විද ඩ්‍රැගල්ලට මල්ටිටාක ටිම්ෆෝන එක ටවුන්නෝල් එක සියල්ලම ඕවම ටවුන්නෝල් එක විනාස කර ගැනීමට හැකියා ලැබෙනවා ඩ්‍රැගල්ලට ඒත් සමඟ මොනොලිත් එක වාදයක් කෙනාකාරයක් පේනවා ඩොනෙට්ටා විලිට්‍රෝ ඩ්‍රැගන්සා බැලුන්න මේ ත්‍රීස්ටායක කරගනීමට හැකියාව තියේ ද මේ ක්‍රීඩකයට අපි බලමු මල්ටිටාක ටිම්ෆෝන එක නැව තත්වාදයක් කෙන මල්ටිටාක ටිම්ෆෝන එක විලෙට්‍රෝ ඩ්‍රැගන් විනාසී යනාකාරයක් පේනවා එක ඩ්‍රැගන් කෙනෙක් ඉතර ඉන්න එත් සමඟම කොයින් ඉන්න කොයින්ට තිශල් ඩැමේජ් ජැසිදමින් පවතිනවා ඒකල්ලාටිලරේක අවදිය ඔව මේ දැන් ගෙජ්ජනවා අවාසනා වන්තසීර 76ක අටු ටූස්ටායක අපිට වාර්තා කරනවා පළමු වතාවට අපි බලමු මේ කොහොම තරගයට බලපායිද කියලා ඔයත් සමඟ අපේ හයවන ක්‍රීඩක අලුත් මූමන්ටයක් යාල තිනවා රොයල් චැම්පියන් ඉන්නිසිබෙල් කරලා ගහනවා ටැක් කරන ඉනිසිබෙල් ස්පෙල් 7ක් ගෙනල් තින ප්‍රේසි ස්පෙල් 3ක් ගෙනල් තින මේ ක්‍රීඩක රෝයල් චැම්පියන් ගෙන්ම ටවුන් නෝල විනාස කරන ආකාරයත්තා අපිට පේන්නේ බලමුරු විනාස කර ගැනීමට හැකියාවත් ලැබේදි කිය ඔව් විනාස කරනවා ක්‍රීඩකයා රෝයල් චැම්පියන් විනාසයිද ඔව් රෝයල් චැම්පියන් විනාසයි බලමු ඕගේ දෙවන ප්ලෑන් එක මොකක්ද කියලා එත් සමගම කොයින් යොදල තියෙන කොයින් ඉනිසිබල් කරනවා ඩොනෙට් ඇල්ල තියෙනවා අයිස් කොලම්ස්ලා සමගින් සුපමිනියන්ස්ලා කොයින්ට හැකියාවක් ලැබේද ඕ සිගනල් ඩොප්පය කින්දාල තියෙනවා අයිස් කොළම්ලාව විනාස කරන්න ඔවු අයිස් කොළම් විනාස කරනවා කිනුත් ඒත් සමගම විනාස වෙන ආකාරය ඕකින් විනාසයි ඒත් සමගම ඩ්‍රැගන්ස්ලා බැලුන් ඩ්‍රැගන් රයිඩර්ස්ලා යොදල තියෙනවා එක් පසකින් මේ නාමියක ලෙස බලමුවන් කුමනාකාරයට මේ ත්‍රීස්ටා එකක් කරගැනීමට හැකියාවල් ලැබේති කියල මේ ක්‍රීඩකයට තවතප්පර 52ක පමණ කාලයක් ඉතිරිව පවතිනවා සිංගල්ටාක ටිම්ෆෝනෝ එකට සියක මැසින් එක ඔවු මේ දැන් ඩොනෙට් සිංගල්ටාක ටිම්ෆෝනෝ විනාසයි ඩ්‍රැගන් රයිඩස්ලා කීපදෙක්සා ඩ්‍රැගන්ස්ලා 4 දෙනෙක් පමණ තමා දැනට ඉතිරිව පවතින්නේ අපි බලමු ග්‍රෑන්් ෝඩ පමණයි ඊරෝස්ලාගේ ඉතිරිව පවතින්නේ ඔගෙත් ඇබිලිටිය යස් කරලා තියන්නේ අපි බලමු මේක ට්‍රීස්ටයික් කරන්න යන්න පුළුවන් වෙයිද කියලා ස්කට ෂොට් ඇත්තියනවා තව ඩැගන්ස්ලා දෙන්න ඉන්නේ ඔවු මේ අවාසනා පන්ත ටූස්ටායගස්සීට 75ක අපේ හත්තන සහ අවසාන ක්‍රීඩකයක් පැමිණි තිවෙනවා වේදිකාවට බැලුම් දෙයක් සමග ඉලෙක්ට්‍රෝ ඩැගන්ස්ලා දෙන්න එත පැත්තෙන් තානවා ඒත් සමගම අපි බලමු ග්‍රෑන්් ෝඩ දාලා දීනවා ඉලෙක්ට්‍රෝ ඩැගන් මේ නාමීක ඔහු පළමුුව යොදා ගන්නවා කොයින්කින් ඔක්කොම දාගෙන එන්නේ බලමු රෝයල් චැම්පියන් දාලා තිනවා එක් පසකින් කොයින් චාර්ජයක් යනවා
ටවුන් හෝල් එක විනාශ කර ගැනීමට හැකියාව පවතීද මේ ක්‍රීඩකයා ටවුන් හෝල් එකකින් ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ලට විශාල ලෙස ඩැමේජ් එකක් කරනවා. අපි බලමු. ඒ වගේම ඔය කට්ටිය මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ටවුන් හෝල් එක විනාශයි. ස්කැටර් ෂොට් එකක් තියෙනවා තව. ස්කැටර් ෂොට් එකක් නෙවෙයි ස්කැටර් ෂොට් දෙකක්ම විතර පවතිනවා. සිංගල් ටාගට් ඉන්ෆෝන් එක ප්‍රීස් කරගන්න තවත් එක් ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් කෙනෙක් විනාශ වෙනවා. තවත් එක් කෙනෙක් පීට ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ස්ලා විනාශ වෙන ආකාරය තමයි පේන්නට තියෙන්නේ අපිට. කුයින් ඉතුරුයි, ග්‍රෑන්ඩ් නෝඩ් ඉතුරුයි. ඒ ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් උත් විනාශ වෙනවා. සුපර් මිනියන්ස්ලා ඉන්නවා. ඔව් විනාශ කරගන්නවා සුපර් මිනියන්ස්ලා. ග්‍රෑන්ඩ් නෝඩ් විනාශයි. කොයින් පමණයි තව ඉතිරි වැත්තේ. කොයින් මේ 3 ස්ටාර් එකක් දක්වා ගෙන යාමට හැකියාව පවතීද බලමු අපි. සිංගල් ටාගට් ඉන්ෆෝනෝ එක හමුවේ එක්ස්බෝ එක හීලර්ස්ලට වදයක් වෙමින් පවතිනවා. කොයින් කෙමින් සිංගල් ටාගට් ඉන්ෆෝනෝ එක දෙසට හැරෙන ආකාරය තමයි අපිට පේන්නට තියෙන්නේ. රේජ් ස්පෙල් එකක් යොදාගෙන තියෙනවා. 82යි ස්කෝ එක. බලමු කොයින්ද හැකියාව පවතීද කියා මේ 3 ස්ටාර් එකක් දක්වා ගෙන යාමට. සිංගල් ටාගට් ඉන්ෆෝන් එක කොයින් ඒ ප්‍රීස් කරගන්නවා. තව ප්‍රීස් ස්පෙල් දෙකක් ඉතිරිව පවතිනවා ඔහු සතුව. ස්කැටර් ෂොට් එකක් නිරුපද්‍රිතව තියෙනවා. තව නැවතත් රේජ් එකක්. තව තප්පර 20ක 19යි කාලයක් පමණයි ඉතිරිව තියෙන්නේ. ස්කැටර් ෂොට් එක ස්කැටර් ෂොට් එක විනාශ කර ගැනීමට හැකියාව පවතීද? කොයින් ඊට පෙර කොයින් විනාශ වෙයිද? කොයින්ගේ පැමිණ හීල පපට්ස්ලා ඉන්නවා. කාලය අවසානයි 97ක 3